අස්සලාමු අලයිකුම් වරහමතුල්ලාහි වබරකාතුහු. අපි නසුබ්බි අක්ෂරයන් ඉගෙන ගත්තා. දැන් අපි මේ අභ්‍යාසය කරමු. මේ අභ්‍යාසය කරනකොට ඔයගලන්ට හුඟක් පැහැදිලි වෙයි කොහොමද මේක මේ නසුබ්බි අක්ෂරය කුර්ආන් එකේ ඇවිල්ලා තියෙන්නේ කියලා. ඕකේ. පළවෙනි එක තමයි මේකේ ක්වෙස්චන් එකේ කියලා තියෙන්නේ පාත සඳහන් නසුබ්බි අක්ෂරයන් කැඩ්නු කැබලි තිබේද? එහෙම නැත්නම් වාක්‍ය කොටස් තිබේද යන්න තීරණය කරන්න. ඒ කියන්නේ මේකේ නසුබ්බි අක්ෂරයන් සහ ඒකේ ඉසුම් එක ඇවිල්ලා තියෙනවද කියලා ඕගොල්ලොන්ට කියනවා. හරිද? අපි දැන් බලන්න ඕනේ මේකේ නසුබ්බි අක්ෂරයන් තියෙනවද? එහෙම තියෙනවා නම් ඒකේ මොකක් හරි දෙයක් නසුබ් වෙලා තියෙනවද? ඉසුම් එකක් නසුබ් වෙලා තියෙනවද? අපි ඉගෙන ගත්තා ඒක ළඟ තියෙන්න ඕනෙත් නැහැ. පොඩක් දුර තියෙන්නත් පුළුවන්. හරි බලමු. පළවෙනි එක. ඒක තමයි අන්න ලහුම් අජිරන්. අන්න ලහුම් අජිරන්. අපි ඉගෙන ගත්තා ඉන්නා අන්නා කාන්නා බියන්නා ලෙයිත ලාකින්නා ලාල්ලා. එතකොට ඉන්නා අන්න කියනකොට මේක ඒ අන්න තමයි තියෙන්නේ දෙවෙනි නසුබ්බි අක්ෂරය. අන්න කියනකොට අපිට ඉසුම් එකක් ඕනේ නසුබ් වෙච්ච ඉසුම් එකක්. අන්න ලහුම්. ලහුම් කියන්නේ ජාර් මජරූර්. ඒක නසුබ් වෙලා නැහැ මුකුත්. ඊට පස්සේ බලන්න අජිරන්. මේ අජිරන් කියන්නේ නසුබ්. අපි දන්නවා අජරුන් රෆා අජිරන් නසුබ් අජිරින් ජාර්. තොර ඇයි මේ අජිරන් වෙලා තියෙන්නේ? ඇයි මේක නසුබ් වෙලා තියෙන්නේ? මේ අන්න ආපු නිසා. තොර මේ අන්න කියන නසුබ්බි අක්ෂරය නසුබ් කරලා තියෙන ඉසුම් එක තමයි අජිරන් කියන ඉසුම් එක. මේ දෙක ළඟ තියෙන්න ඕනේ නැහැ. බලන්න මේ දෙක මැද ලහුම් ජාර් මජරූර් එකක් ඇවිල්ලා තියෙනවා. අපි ඉගෙන ගත්තා. එහෙම ළඟ තියෙන්න ඕනේ නැහැ. ජාර් මජරූර් ළඟ තියෙන්න ඕනේ. බලන්න ල ආවනම් හුම් ළඟම තියෙන්න ඕනේ. ල තමයි බාතා කාෆ් ලාම්. ඒ ලාම් තමයි මේ ල එක. ඒ හින්දා හුම් එක ජර් වෙලා තියෙනවා. හරිද? මම මේක දැන් තේරුම බලන්න යන්නේ. තේරුම අපි කුර්ආන් එක බලනකොට බලමු. දැනට ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මේ අජ්රන් ඇවිල්ලා තියෙන්නේ අජ්රන් නසුබ් වෙලා තියෙන්නේ මේ අන්න නිසා කියලා. හරි ඊළඟ වචනේ ඉන්නහුම් ෆිතියතුන්. ඉන්නහුම් ෆිතියතුන්. එතකොට මෙතන බලන්න ඉන්නහුම්. ඉන්න කියන්නේ අපි දන්නවා ඒක නසුබ්බි අක්ෂරයක්. ඒ ඉන්න හින්දා මේ හුම් කියන වචනය නසුබ් වෙලා තියෙනවා. අපිට මේක හුම් කියන එක රෆත් හුම් තමයි නසබුත් හුම් තමයි ජරුත් හුම් තමයි. අය මෙතන බය නැතුව මේ කියන්න පුළුවන් මේ හුම් එක ඇවිල්ලා නසබ් කියලා කොහොමද මේ ඉන්න ආපු නිසා. අර ෆිතියතුන් කියන්නේ රෆා. එහෙනම් ඒතර ඉන්න එකටයි ඒ ෆිතියතුන් එකටයි සම්බන්ධයක් නැහැ. මේ ඉන්න එක මේ හුම් එක නසබ් කරලා තියෙනවා. හරි. තුන්වෙනි වචනේ ඉන්නහා අලයිහිම්. ඉන්නහා අලයිහිම්. මේකත් හරිම ලේසි. ඉන්නහා. ඉන්න කියනකොට ඒක නසබ්බි අක්ෂරයක්. මේ හා කියන්නේ ඇත්තටම හුව හුමාහුම් හිය. හිය එක රෆා අවස්ථාවේ තියෙන්නේ. හිය එක නසබ් නැත්තම් ජර් අවස්ථාවට එනකොට අපි ඉගෙන ගත්තා. ඒක සම්බන්ධ වෙලා එනකොට ඒක හා වෙනවා කියලා. ඒතර හා කියන්නේ නසබ් වෙන්නත් පුළුවන් ජර් වෙන්නත් පුළුවන්. හැබැයි අපිට මෙතන බය නැතුව කියන්න පුළුවන් මේක නසබ් කියලා. ඇයි? මේක ඉන්න එකට පස්සේ තියෙන්නේ. ඉන්න නිසා මේ හා එක නසබ් වෙලා තියෙන්නේ. ඒක තමයි ඉන්න හා කියලා ඇවිල්ලා තියෙන්නේ. අලයිහිම් කියන එක ඒක ජාර් මජරූර්. අලා and him. ඒක ජාර් මජරූර්. ඒතර මෙතන ඉන්න හා නසබුයි ඒක ඉසුම් එකක් තියෙනවා. අලයිහිම් ජාර් මජරූර් තියෙනවා. මේ දෙකම තියෙනවා මේ තුන්වෙනි එක ඇතුලේ. මම ඊට පස්සේ මේ ජාර් මජරූර් එක කියලා දෙන්නේ නැහැ. ඒක වෙනම පාඩමක්. මේ ඊට කලින් පාඩමේ මේක අපි ඔල්රෙඩි ඉගෙන ගත්තා. අපි මෙතන නසුබ්බි අක්ෂරයන් විතරක් බලමු. හරි ඊළඟ වචනේ ඉන්න ඉලයිනා ඉයාබහුම්. ඉන්න ඉලයිනා ඉයාබහුම්. ඉන්න ඇවිල්ලා තියෙනවා. හරිද? ඉලයිනා ඇවිල්ලා ජාර් මජරූර් ඒක ඔල්රෙඩි ඉගෙන ගත්තා. ඉයාබහුම් කියනකොට මේ ඉයාබහුම් විතරක් ගත්තොත් ඒක ඇවිල්ලා මුදාෆ් මුදාෆිලේ. හරිද? ඒකත් අපි ඔල්රෙඩි ඉගෙන ගත්තා. හැබැයි මෙතන ඉයාබ වෙලා තියෙනවානේ. ඉයාබ මේක නසබ් වෙලා තියෙනවානේ. ඉයාබූ වෙන්න නැතුව, ඉයාබී වෙන්න නැතුව, ඉයාබ වෙලා තියෙන්නේ. ඒ ඉයාබ වෙලා තියෙන්නේ ඉන්න නිසා. මෙතන ග්‍රැමර් රූල් තුනක් තියෙනවා. ඉන්න එක ඉයාබ කරලා තියෙනවා. ඒ වගේම ඉලයිනා ජාර් මජරූර් තියෙනවා. ඉයාබහුම් මුදාෆ් මුදාෆිලේ. අපි ඉගෙන ගත්ත පහෙන් තුනක්ම මෙතන තියෙනවා. හරි මේ පහයි එන්නේ මේ පහෙන් තුනක් මෙතන තියෙනවා. හරි ඊළඟට දැනට ඔයගොල්ලෝ අනිත් ඒවා කල්පනා කරන්න එපා. ඔයගොල්ලන්ට නසුබ්බි අක්ෂරයයි මේ නසුබ් වෙච්ච ඉසුම් එකයි පේනවා නම් ඒ හොඳටම ඇති. අනිත් ඒවා මුකුත් කල්පනා කරන්න එපා. ඒ ගැන හිතන්නත් එපා. මේක විතරක් මම කියන නසුබ්බි අක්ෂරයයි ඒක ඉසුම් එකයි විතරක් බැලුවොත් ඇති. අනිත් දේවල් ඒ පාඩම ඉගෙන ගන්නකොට අපි කොහොමද බලනවනේ. එහෙනම් ඒක ප්‍රශ්නයක් නැහැ. ඊළඟ වචනේ ෆල අල්ලක බාඛිඋන් නෆ්සක. හරිනේ? හරි මේ බලන්න මේ වචනේ මේ ඉසුම්මේ අර්ථ එකක්ද කියලා සෝරි නසුබ්බි අක්ෂරයක්ද කියලා. මොකද නසුබ්බි අක්ෂර? ඉන්න අන්න කअන්න බියන්න ලයිත ලාකින්න ලඅල්ලා.
ඒ ලඅල්ලා තමයි මේ ඵල අල්ලා කියන්නේ. ෆා කියන එක ඒක ඇඩිෂනල් අකුරක්. අර වාගේ ෆා සෝ කියන එක. ඒක එතන අයින් කරන්න ඕනේ. ලඅල්ලා ඇවිල්ලා තියෙනවා. ලඅල්ලා කත් කියලා තියෙන්නේ. ක එක වෙනම කැලලා. ලඅල්ලා ඇවිල්ලා තියෙනවා. ලඅල්ලා එක මොකක්ද නසබ් කරලා තියෙන්නේ? අපි කිව්වොත් බාඛිඋන් රෆා. ඒක නසබ් වෙලා නැහැ. ඊට පස්සේ යන්නේ නෆ්සක. නෆ්ස කියන්නේ වචන දෙකක්. නෆ්ස ක කියන එක අන්ත කියන එක. ඒ ක අයින් කරාම ඔයගොල්ලන්ට පේන්නේ නෆ්ස වෙලා තියෙනවා. නෆ්සු කියලාත් නැහැ. නෆ්සී කියලාත් නැහැ. නෆ්ස වෙලා තියෙන්නේ. ඇයි මේ අල්ලා කියන නසුබ්බි අක්ෂරය බලපාලා තියෙන්නේ නෆ්ස් එකට. නෆ්ස් එක ඒක නසබ් කරලා තියෙනවා. ඒකේ බලපෑම ඇවිල්ලා තියෙන්නේ නෆ්ස් එකට. හරිද? හයවෙනි එක ලන් තදූ අපි බලන්න ඉන්න අන්න කාන්න බියන්න ලෙයිත ලාකින්න ලාල්ලා. අපි ඒකේ ලන් කියලා එකක් නැහැ. එතකොට මේකේ නසුබ්බි අක්ෂරයක් නෙවෙයි. ඒ වගේම නදූ කියන එක නසුබ් වගේ. නදුව කියලා ඔයාලට ඒක නසුබ් නෙවෙයි. ඒක නසුබ් වගේ පෙනුණත් ලන් කියන එක නසුබ්බි අක්ෂරයක් නෙවෙයි. එහෙනම් මේක නසුබ්බි අක්ෂර කැටගරි එකට ගන්න බෑ. ඊළඟට බලන්න ඉන්න ශානියක. ඉන්න ශානියක. හරිම ලේසි ඉන්න ඇවිල්ලා තියෙනවා. අපිට නසුබ් එකක් ඕනේ. ශානිය තමයි නසුබ් එක. ක කියන එක අන්ත ඒක අයින් කරන්න. ශානිය කියන එක නසුබ්. ශානියු කියලා ඇවිල්ලත් නැහැ. ශානී කියලා ඇවිල්ලත් නැහැ. ශානිය කියලා ඇවිල්ලා තියෙන්නේ. ඒක නසුබ්. හරි. ඊළඟ වචනේ සුම්ම ඉන්න අලයිනා ඉසාබහුම්. අපි මේක ඕල්රෙඩි ඉගෙන ගත්තා. මෙතන ඉන්න ඇවිල්ලා තියෙනවා. ඒකේ නසුබ් වෙලා තියෙන්නේ ඉසාබ කියන වචනේ. ඉසාබූ නෙවෙයි ඉසාබී නෙවෙයි ඉසාබ. ඒ වෙලා ඉසාබ වෙලා තියෙන්නේ ඉන්න ආපු නිසා. හරි. ඊළඟට 9 වෙනි එක ඉන් යකූලූන ඉල්ලා කදිබන්. ඉන් යකූලූන ඉල්ලා කදිබන්. මෙතන ඉන් කියන වචනේ තියෙනවා. මේ ඉන් කියන වචනේ බලන්න නසුබ්බි අක්ෂරයක්ද කියලා. ඉන්න තියෙනවා, අන්න තියෙනවා, ඉන්න අන්න කअන්න බිඅන්න ලෙයිත ලාකින්න ලාල්ලා. ඒතර මේ ඉන් කියන එක නසුබ්බි අක්ෂරයක්ම නෙවෙයි. ඒ හින්දා ඒක කල්පනා කරන්න දෙයක් නැහැ. ඒ එතන කියන්න තියෙන්නේ මෙතන නසුබ්බි අක්ෂරයක් නැහැ කියලා. හරි. ඊළඟට ලඝු වලියන් කිව්වම එතනත් නසුබ්බි අක්ෂරයක් නැහැ. ඉන්න අන්න කාන්න බියන්න ලෙයිත ලාකින්න ලාල්ලා. එතන නසුබ්බි අක්ෂරයක් එතන නැහැ. එතන වලියන් නසුබ් වගේ පෙවුනට නසුබ්බි අක්ෂර නැති හින්දා මේක අපි ඒ කැටගරි එකට ගන්න බෑ. හරිද? වසද්දක මෙතනත් නසුබ්බි අක්ෂරයක් පේන්නේ නැහැ. නිකන් නසුබ් වෙලා තියෙනවා. ඔය නසුබ්බි අක්ෂරයක් ඇවිල්ලා නැහැ. එහෙනම් මේක නසුබ්බි අක්ෂරය සහ ඒ ඉසුම් කියන කැටගරියට ගන්න බෑ. 12 වෙනි එක අන් ලන් යක්දිර ඉන්න අන්න කාන්න බියන්න ලෙයිත ලාකින්න ලාල්ලා. මෙතනත් අන් කියන එක අන්න කියලා වරන් ප්‍රශ්නයක් නැහැ. අන් කියන එක නසුබ්බි අක්ෂරයක් නෙවෙයි. ඒකත් නසුබ්බි අක්ෂරයක් විතර නැහැ. හරි. 14 වෙනි එක ඉන්නල් ඉන්සාන. හරිම ලේසි. ඉන්න කියන එක අපි ඉගෙන ගත්තා පළවෙනි නසුබ්බි අක්ෂරය. ඒ හින්දා ඉන්සාන කියන වචනේ අල් ඉන්සාන කියන වචනේ ඒක නසුබ් වෙලා තියෙනවා. ඒක තමයි අපි ඉන්නල් ඉන්සානු කියන්නේ නැහැ. ඉන්නල් ඉන්සානී කියන්නේ නැහැ. ඉන්නල් ඉන්සාන. ඒක අනිවාර්යෙන් නසුබ් වෙන්න ඕනේ. 15 මන් බඛිල මන් කියන්නේ නසුබ්බි අක්ෂරයක් නෙවෙයි. ඒ හින්දා ඒක නසුබ්බි අක්ෂර කැටගරියට ගන්න බෑ. ඊළඟ එක නාරුන් මුසදතුන්. ඒතර නාරුන් මුසදතුන් ඇතුලේ කිසිම නසුබ්බි අක්ෂරයක් පේන්නේ නැහැ. හරිද? ඒකත් නසුබ්බි අක්ෂරයක් කියලා ගන්න බෑ. ඊළඟට අන්න අස්හාබල් කව්ෆි. මෙතන අන්න ඇවිල්ලා තියෙනවා. අන්න ආපු නිසා ඔයගොල්ලෝ අස්හාබ කියන වචනේ ඒක නසුබ් වෙලා තියෙනවා. එතකොට අපි දන්නවා ඒක නසුබ්බි අක්ෂරයක් ඉන්න අන්නනේ. අන්න අස්හාබ අන්න ආපු නිසා අස්හාබු නෙවෙයි අස්හාබි නෙවෙයි අස්හාබ වෙලා තියෙනවා. ඊළඟ වචනේ 18 අන්න මාලහු. මේකත් හරිම ලේසි. අන්න අපි දන්නවා නසුබ්බි අක්ෂරයක්. මාල කියන එක නසුබ් වෙලා තියෙනවා. අර හූ කියන එක හුව කියන එක ඒක අයින් කරන්න. එතකොට අන්න මාල කියන්නේ අන්න කියන්නේ නසුබ්බි අක්ෂරය. මාල කියන්නේ ඒක නිසා නසුබ් වෙච්ච ඉසුම් එක. අන්න මාල. අපිට කියන්න පුළුවන් නසුබ්බි අක්ෂරයේ ඉසුම් කියලා කියන්න පුළුවන්. ඒක නසුබ්බි අක්ෂරය නසුබ් වෙච්ච ඉසුම් එක. හරි. ඊළඟ වචනේ ඉන්න හාදා 19. ඉන්න කියන්නේ අපි දන්නවා ඒක නසුබ්බි අක්ෂරයක්. හාදා කියනකොට හාදා කියන වචන අපි ඉගෙන ගත්තා රෆත්තාදා නසුබුත්තාදා ජරුත්තාදා. හාදා මේක non flexible මේ
අනම්‍ය වචනයක් හාදා කියන්නේ. ඒ හින්දා මේක මෙතන ඉන්න එකට පස්සේ ඇවිල්ලා තියෙන හින්දා අපිට මේක කියන්න පුළුවන් නසබ් කියලා. ඒ කියන්නේ හාදායකට යාද රෆාද නසබ්ද ජරද කියලා පෙන්වන්න බෑ. හැබැයි ඉන්න එකට පස්සේ ආපු නිසා අපිට බය නැතුව කියන්න පුළුවන් මේ හාදා කියන එක ඉන්න මගින් නසබ් කරලා තියෙනවා කියලා. හරිද? අන්තිම එක ඉන්න මාල් උස්රි යුස්රන්. ඉන්න මාල් උස්රි යුස්රන්. මේක බලන්න ඉන්න ඇවිල්ලා තියෙනවා. හරිද? ඊට පස්සේ මා කියලා ඇවිල්ලා තියෙනවා. මා කියන්නේ මේක ස්පෙෂල් මුදාෆ් එකක් අපි ඉගෙන ගත්තා මාල් උස්රි. ඒ හින්දා තමයි මේක මුදාෆ් මුදාෆිලේ ජර් වෙලා තියෙන්නේ උස්රි. ඒතර ඉන්න එකටයි මාල් උස්රි එකටයි සම්බන්ධයක් නැහැ. ඒකවත් ඒක මුදාෆ් මුදාෆිලේ. ඒතර ඉන්න කියන මේ නසබ් අක්ෂරය මොකද්ද නසබ් කරලා තියෙන්නේ? මං කියවනේ ළඟම තියෙන්න ඕනේ නැහැ කියලා අපි පොඩ්ඩක් පිටිපස්සට කියලා බලමු. යුස්රන් යුස්රන් කියන එක නසබ් වෙලා තියෙනවා. ඉන්න නිසා යුස්රන් කියන එක නසබ් වෙලා තියෙනවා. ඒතර ඉන්න කියන්නේ නසබ් අක්ෂරය. ඒක මගින් නසබ් වෙච්ච ඉස්ම් එක යුස්රන්. හරිද? දැනට ඔයගොල්ලෝ මේකේ තේරුම් මුකුත් හැම වෙලෙම කියනා වගේ වැඩි කල්පනා කරන්න ඕනේ නැහැ. මෙතන ඔයගලන්ට නසබ් අක්ෂරයකුයි ඒක මගින් නසබ් කරන ඉස්මේකුයි තේරුම් ගන්න පුළුවන් නම් ඒ හොඳටම ඇති. ඒක ඔයගලන්ට කුර්ආන් එක බලලා මේ නසබ් අක්ෂර හොයලා ඒක මගින් නසබ් කරන ඉස්ම් එක හොයාගන්න පුළුවන් නම් ඒ හොඳටම ඇති. ඒ කියන්නේ ඕගොල්ලෝ මේක හොඳටම තේරුම් ගත්තා කියලා ඒක තමයි ඒකේ තේරුම. මේ ලෙවල් එකට ඕගොල්ලෝ දැනගත්තොත් හොඳටම ඇති. අපි ඉස්සරහට අනිත් දේවලුත් ඉගෙනගෙන කුර්ආන් එක බලනකොට ට්‍රාන්ස්ලේට් කරනකොට පරිවර්තනය කරනකොට අපි හොඳටම ඉගෙන ගමු මේවල තේරුම මොනවද කියලා. දැනට මේක කරන්න පුළුවන් නම් හොඳටම ඇති මාෂාඅල්ලා. අල්ලාහ් සුබ්හානහු තාලා අපිට මේ කුර්ආනේ තේරුම්ගෙන අපේ ජීවිතේට මේ කුර්ආනේ තියෙන ඇඩ්වයිස් අරගෙන අපේ ජීවිතයට අරගෙන ඒ වගේම මුළු උම්මතේටම මේ කුර්ආනේ කියලා දෙන භාග්‍ය අල්ලාහ් සුබ්හානහු තාලා අපි මටයි ඔයගොල්ලන්ටයි හැමෝටම මේ භාග්‍ය අල්ලාහ් සුබ්හානහු තාලා ලබා දෙන්න ඕනේ. සුබ්හානල්ලාහ් වබිහම්දි සුබ්හානකල්ලාහ් වබිහම්දික අෂ්හදු අල්ලා ඉලාහා ඉල්ලා අන්ත අස්තග්ෆිරුක ව අතූබු